සයන්ස් මැජික් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට යන ඔයාලට විද්‍යා විෂය මාලාවේ පළමු මොඩියුලේ පළමු පාඩම තමයි අපාවට ඇති දේ. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ගෙවත්තේ තියෙන දේවල් ඝන ද්‍රව සහ වායු කියන අවස්ථාවලට බෙදන්න. ඉතින් මම මෙහි ගෙවත්තක රූප සටහනක් දක්වලා තියෙනවා. අපි මේ රූප සටහන තියෙන දේවල් ඝන ද්‍රව සහ වායු අවස්ථා තුනට බෙදමු. ගස, මල්, කේතලය, විල්බැරෝව, පුටුව, කෝප්පය, ගල් මේවා අයිති වෙන්නේ ඝන අවස්ථාවට. ඒ වගේම පොකුණේ තියෙන ජලය අයිති වෙන්නේ ද්‍රව අවස්ථාවට. ඒ වගේම වාතය සහ කේතලයෙන් පිටවන වාෂ්පය වායු අවස්ථාවට අයිති වෙනවා. ඉතින් මේ ඝන ද්‍රව සහ වායු කියන අවස්ථා තුනට අපි පොදු නමක් කියනවා. ඒ තමයි පදාර්ථ. ඊළඟට අප අවට පරිසරයේ ඝන ද්‍රව සහ වායු අවස්ථා තුනටම අයිති නොවන දේත් තියෙනවා. උදාහරණ විදියට ආලෝකය, තාපය සහ ශබ්දය. ඉතින් මේවට අපි කියනවා ශක්ති කියලා. එහෙනම් අප අවට තියෙන දේවල් ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පදාර්ථ සහ ශක්ති විදියට. පදාර්ථයක් කියලා කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්න දේවල් වලට. ශක්ති කියලා කියන්නේ ස්කන්ධයක් රහිත අවකාශයේ ඉඩක් නොගන්නා දේවල් වලට. පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව. ඊළඟට බෝතලයේ තුල ඇති දේ ඝන ද්‍රව සහ වායු අවස්ථා වලට බෙදන්න තියෙනවා. එතකොට බෝතලයේ තුල ඇති අවස්ථාවන්ට මම හරි ලකුණ දාලා තියෙනවා. බෝතලයේ තුල නැති අවස්ථාවන්ට වැරදි ලකුණ දාලා තියෙනවා. බලන්න මේ බෝතලයේ අඩක් පිරෙන තෙක් ජලය දාලා තියෙනවා. එහෙනම් ඒ බෝතලයේ එක් භාගයක් වායු අවස්ථාවත් අනෙක් භාගය ද්‍රව අවස්ථාවත් අන්තර්ගත වෙනවා. මේ බෝතලේ සම්පූර්ණයෙන්ම බොරළු කැට වලින් පුරවලා තියෙනවා. මේ බොරළු කැට අතර වායු රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ බෝතලේ තුල ඝන හා වායු අවස්ථා දෙක අන්තර්ගත වෙනවා. සී බෝතලේ භාගයක් ජලයෙන් සහ බොරළු කැට වලින් පුරවලා තියෙනවා. ඉතිරි භාගයේ වායු අන්තර්ගත වන නිසා සී බෝතලේ තුල ඝන ද්‍රව සහ වායු අවස්ථා තුනම අන්තර්ගත වෙනවා. ඩී බෝතලේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවලා තියෙනවා. ඒ නිසා ඩී බෝතලේ අන්තර්ගත වෙන්නේ ද්‍රව අවස්ථාව විතරයි. ඊ බෝතලේ තුල කිසිවක් එකතු කළ නැති නිසා ඊ බෝතලේ අන්තර්ගත වෙන්නේ වායු අවස්ථාව විතරයි. ඊළඟට තියෙන ගිනි කන්දක විදාරණය. දැන් ගිනි කන්දක් විදාරණය වෙනකොට මැග්මා, ලාවා, අලු, විවිධ වායු, දුම් පිට වෙන්න පුළුවන්. එතකොට මේ පිටවන ද්‍රව්‍ය ඝන ද්‍රව සහ වායු අවස්ථා තුනට බෙදන්න පුළුවන්. අලු අයිති වෙන්නේ ඝන අවස්ථාවට, මැග්මා සහ ලාවා අයිති වෙනවා ද්‍රව අවස්ථාවට, දුම සහ විවිධ වායු වර්ග අයිති වෙන්නේ වායු කියන අවස්ථාවට. අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන සමහර දේවල් තියෙනවා. ඒ ද්‍රව්‍ය ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනටම වර්ග කරන්න බෑ. උදාහරණ විදියට සෝස්, අයිස්ක්‍රීම් සහ ජෙලි මේවා ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා තුනටම වර්ග කරන්න බෑ. ඉතින් ඔය පුතේ අද පාඩමෙන් ඔයාලා ඉගෙන ගත්ත අපවට ඇති දේවල් ගැන. ඊළඟ පාඩම් මාලාව බලන්න YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.